අරලියා සොහොන් කොටින් උපන් කඳුළු මල. ඔයා හිතනවද අරලිය ගස් නිකම්මම හැදුනා කියලා? නෑ. මේ හැම ගහකම මුල්වල ලී වලින් ලියවුණු අතීතයක් තියෙනවා. ගොඩක් ඉස්සර කාලෙක පුංචි ලස්සන ගමක් තිබුණා. ඒ ගමේ හරිම ආදරණීය පවුලක් හිටියා. ඒ අම්මා එයාගේ දරුවෝ දෙන්නටයි මහත්තයටයි සැලකුවේ ඇස් දෙක වගේ. ඒ ගෙදර හැමදෑම තිබුණේ හිනාව විතරයි. හැබැයි දෛවය කවදාවත් අපිට දයාබර නෑ. එක දවසක් මුළු ගමම වහගෙන අඳුරු වසංගතයක් ආවා. පිහිටක් නෑ, විදකමක් නෑ. මිනිස්සු පාන පිටින් වැටුණා. ඒ අම්මා බලන් ඉතින් එයාගේ ජීවිතේ, එයාගේ ලෝකේ, එයාගේ මහත්තයා ඒ ලෙඩට බිලි වුණා. ඊට පස්සේ එයාගේ දරුවෝ දෙන්නත් එයාගේ උකුල උඩම අවසන් හුස්ම හෙළුවා. එදායින් පස්සේ ඒ අම්මට ලෝකෙ ඉතුරු වුණේ ශබ්ද නැති අඳුරු තනිකමක් විතරයි. ගමේ මිනිස්සු බයට ඒ මිනි තුනම අරගෙන ගිහින් ගමේ කිලවරේ තිබුණු පාළු සොහොන් බිමේ වල දැම්මා. හැබැයි ඒ අම්මා ගෙදර ගියේ නෑ. ඇය අලුත් පස්කොඩවල් තුන මැද දන ගහගෙන අහසට පොළවට සවන් නැති විදිහට ඇඬුවා. මාව දාලා යන්න එපා, මට බෑ තනියම ඉන්න. දවස් ගානක් ඇය කෑවේ නෑ, බිව්වේ නෑ. වැස්සට තිමුණා, අවුවට වේලුණා. රෑවෙද්දි සොහොන් පිටිය පුරාම ඇහුනේ ඇගේ විලාපය විතරයි. දවස් ගානකට පස්සේ ඇගේ ලී වියලිලා ගියා. ඇස්වල කඳුළු ඉවර වුණා. අන්තිමේදී ඇය තීරණය කළා, මගේ දරුවෝ ළඟට මමත් එනවා. ඒ රෑ ඇය පස්ගොඩවල් තුනම වදාගෙන පොළොවට විශ්ව වුණා. හැබැයි අද්භූත කතාව පටන් ගන්නේ ඉන් පස්සේ. ටික කාලෙකට පස්සේ ගමේ මිනිස්සු දැක්කා ඒ තැනින් අමුතු නොදැකපු ගහක් පැලවෙලා. ඒ ගහ අද අපි දන්න අරලිය ගහ. අරලිය මලේ සුදු පාට, ඒ ඇගේ පින්තුරු ආදරය, මැද තියෙන කහපාට, ඒ කවදාවත් දිවෙන්නේ නැති දරු සෙනෙහස. අදටත් සමහරු කියනවා රෑට සොහොන් බිම්වල අරලිය ගස් යටින් කාන්තාවක් ඉකි ගහන සද්දය ඇහෙනවා. ඒ තවමත් එයාගේ දරුවන් හොයනවා වෙන්න බැරිද? ඊළඟ පාර අරලිය මලක් දකිද්දී මතක් කරගන්න. ඒ මලක් නෙවෙයි, කඳුළු වලින් ලියවුණු මතකයක්. ඉතින් ඔයත් අරලිය මල් වලට ආදරය කරන කෙනෙක් නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ කතා ගැන හරියටම ඇත්ත විස්තරයක් දැනගන්න අපි channel එක subscribe කරන්න එපා. ස්තුතියි.